ආයිබෝවන් කතරට අරබි අලුත්ම YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න අලුතෙන් එන කට්ටිය තමයි මේ channel එකේ වීඩියෝ දාන්නේ මේ channel එකේ සම්පූර්ණ අරාබි වීඩියෝ පමණයි දාන්නේ හරිද ඉතින් නොදන්න අරබි දන්න විදියට සමහරුන්ට මේ වීඩියෝ සම්බන්ධයෙන් නොයෙකුත් ගැටලු ඇති වෙයි ප්‍රශ්න ඇති වෙයි මුගේ අරාබි ඉගෙන ගන්න එපා මෙහෙම මේවා නොයෙකුත් කතන්දර එයි. නමුත් මේක තමයි අරාබි භාෂාව රටකට ඇහිල්ලා ඉගෙන ගන්න තියෙන ලේසිම ක්‍රමය. අපි ඉන්නේ රැකියාව කරන්න මිසක් විභාග ලියන්න නෙමෙයි. එදිනෙදා අපිට මැද පෙරදිග රටවල් වලට ඇහිල්ලා රැකියාව කරන්න තමයි අරාබි භාෂාව ඉගෙන ගන්න ඕනේ. ගැටලු රාශියකට ප්‍රශ්න රාශියකට උත්තර හොයන්න නම් අනිවාර්යෙන් අපි අරාබි භාෂාව ඉගෙන ගන්න ඕනේ. කතරට අරබි YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. අද පළවෙනි පාඩම ඕගොල්ලන්ට කියා දෙන්නේ 1 ඉඳලා 10 වෙනකන් කොහොමද අරාබි භාෂාවෙන් කියන්නේ කියලා. ඉතින් අරාබියෙන් තියෙනවා, සිංහලෙන් තියෙනවා, ඉංග්‍රීසි වලින් තියෙනවා, තුනෙන්ම තියෙනවා. හරිද? අපි යමු වීඩියෝ එක බලන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ලියාගෙන තියෙන ඔයගොල්ලන්ට පැහැදිලිව නිවැරදිව බලා ගන්න පුළුවන්. මුලින්ම අංක 5 දක්වා තියෙනවා. ඉතින් අංක 1ට අරාබි භාෂාවෙන් කියන්නේ වාහෙද් කියලා. ඒ වගේම තමයි ඒක ඉංග්‍රීසි වලින් හැමෝම දන්නවා 1. එතකොට අංක 2 අංක 2ට කියනවා ඉත්නේන කියලා. ඉත්නේන ඒ කියන්නේ 2. අංක 3 අංක 3ට කියන්නේ තලාත කියලා තමයි අංක 3ට කියන්නේ. ඒ වගේම තමයි අංක 4 අංක 4ට කියන්නේ අර්බා කියලා. අංක 4ට කියන්නේ අර්බා කියලා. ඒ වගේම අංක 5 අංක 5ට කියන්නේ කම්සා කියලා. අංක 5ට කියන්නේ කම්සා කියලා. ඉතින් ඒ වගේම තමයි අංක 6 අංක 6ට කියනවා සිත්ත කියලා. ඒ වගේම තමයි අංක 7 අංක 7ට කියන්නේ සබා කියලා. ඒ වගේම අංක 8 අංක 8 කියන්නේ තමානිය කියලා තමයි අංක 8ට අරාබියෙන් කියන්නේ. අංක 9 අංක 9ට කියන්නේ තිසා කියලා කියන්නේ අංක 9. ඒ වගේම තමයි අංක 10 අංක 10ට කියනවා අශ්රා කියලා. අංක 10ට කියන්නේ අශ්රා කියලා. ඉතින් ඔන්න විදිහට තමයි 1 ඉඳලා 10ට අරාබි භාෂාවෙන් කියන්නේ. වාහෙද්, ඉත්නේන්, තලාත, අර්බා, කම්සා, සිත්ත, සබා, තමානිය, තිසා, අශ්රා. ඉතින් ඔන්න විදිහට තමයි අරාබි වලින් 1 ඉඳලා 10ට යනකම් කියන්නේ. ඉතින් වීඩියෝ එක බලන ගමන් like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe කරලා එකතු වෙන්න. හමු වෙමු දෙවෙනි පාඩමේ. රැඳී සිටින්න මේ කතරට අරබි. බුත් සරණයි හැමෝටම.